තාත්තා කියනවා පැතුම්ට මුල් කාලේ එයා ට්‍රේනින් කරන පටන් ගත්තේ කවද්ද දන්නවද? තාත්තා කෝච් කෙනෙක්. කෝච් කෙනා ඔය පොඩි මට්ටමේ සාමාන්‍ය ගම් මට්ටමේ ඉන්න නිකන් කෝච් කෙනෙක් වෙන්නේ මම දන්නේ නැහැ. මේ ඇඟේ ක්‍රිකට් තියනවා කියලා පේනවා තාත්තගේ. තාත්තා තමයි පුතාව නැෂනල් ටීම් ගස්සනවා කියලා පොඩි කාලේ තීරණය කරා. පොඩි කාලේ ඌ පොර ඉපදෙනකොට තාත්තා තීරණය කළා ඉවරයි. ඌ නැෂනල් ටීම් ගහනවා කියලා. හරිද? ඒතකොට හිතන්නකො හරිද? තාත්තා ක්‍රිකට් හොඳට කීඩියෙක් වෙන්නේ නැති. එතකොට මේ කියනවා අවුරුදු එකේ ඉඳන් වගේ ක්‍රිකට් සෙල්ලම් කෙරෙව්වලු. ඒ කියන්නේ ටාගට් එක තියලා තියෙන පොරගේ ඔළුවේ උඹ අනිවාර්ය නැෂනල් ගහන්න ඕන කියලා මම. 2 වසර 3 වසර වෙනකොට පොර හොඳටම සෙල්ලම් කරනවා. හරිද? ඇයි ඒ? ඔළුවේ ප්ලෑන් එක දූප නිසා. හරිද? හැබැයි පොරට chance ලැබිලා නැහැ. දැන් ටීම් වල දිස්ත්‍රික් ටීම් වල එහෙම නෑ. එහෙම හොඳටම සෙල්ලම් කරලා chance ලැබිලා නැහැ. ඒතකොට අතෑරලා නැහැ. හිතන්නකෝ. අපිට ඇත්තට පැතුනිෂන් කියන එක අපිට අහන්න ලැබෙන එක පාරමනේ නේද නැද්ද? එක පාරමනේ අහන්නේ. එතකොට මේ පොරට දිස්ත්‍රික් ටීම් වලින් පවා එහෙම ලැබිලා නැහැ මුලින් මම හිතන්නේ මම තාත්තා කියන කතාව මට දල වශයෙන් කියන්නේ. ඊට පස්සේ අතාරින්න නැතුව කිව්වලු මේ කොහොම හරි අපි අල්ල යමු පුතා මේ අපි මේක කොහොම හරි කරමු කියලා අල්ලන්න නැතුව ගිහිල්ලා. අල්ලගෙන අතාරින්න නැතුව ගිහිල්ලා දිගටම. ඉන්න තැන කියනවා මේ ඉඳලා තින්නේ පොඩි එක කාමරයලු තිබිලා තියෙන්නේ. කොප්පි ලාම්පුවක් මම හිතන්නේ තිබිලා තියෙන්නේ මේ එක ඇඳේ තමයි අම්මයි තාත්තයි පුතයි තුන්දෙනාම ඉඳලා තියෙන්නේ. හරිද? එතකොට එහෙම ලයිෆ් එකක් තිබිලා තින්නේ. උදේ හවා කියන පහන තියන විතරක් හදාගෙන තැනක් තියලා ඔහොම පොඩි තැනක්ලු තියෙන්නේ මේ ඒ ටාගට් එකෙම ඉඳලා හැම එක දිගටම ඉඳලා තියෙන්නේ. පොරගේ බලන්න අමුතු නිකන් මොරාල් එකක් තියෙන පිනද හිනාවක්වත් වෙන්නේ නැහනේ. ඒකට හේතුව ඒක. ඔව් දැන් ලකුණු 4 සටහන් කරනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක් දින තරගයකදී ලබා ගන්නා ප්‍රථම ත්‍රිත්ව ශතකයේ වාර්තා කර ගන්නවා. පැතුම් ඉස්සන් අනර්ග පිතිකරණයක් විශිෂ්ට පිතිකරණයක්. ඉතාමත් විශිෂ්ට පිතිකරණයක් ඒ වගේම ලෝක වාර්තාගත ඉනිමක් බවට ඔබ පරිවර්තනය කර ගන්නවා. මේ ඉනිම විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවා ලෙස පිළිගන්න ප්‍රවිෂ්ඨ වෙමින් අති විශිෂ්ට ඉනිමක් බවට මේ ඉනිම පරිවර්තනය කර ගන්නවා පැතුම් ඉස්සන්. අනර්ග ඉනිම